සුබ දවසක් සියලු දෙනාටම. මම ශිෂ්‍යත්ව ගැන කතා කරපු නිසා බොහොමයක් දෙනෙක් මගෙන් අහලා තියෙනවා එයාලට වැඩිදුර අධ්‍යාපනය සඳහා ලබා ගන්න පුළුවන් විදේශ ශිෂ්‍යත්ව ගැන වීඩියෝවක් කරන්න කියලා. ඉතින් මම අද මේ වීඩියෝවෙන් කතා කරන්න යන්නේ විදේශ අධ්‍යාපනය ලබා ගැනීම සඳහා අපේ රටේ විදේශ අධ්‍යාපනය පිළිබඳ සිහින දකින දරු දැරියන්ට අයදුම් කරන්න පුළුවන් විදේශ ශිෂ්‍යත්ව 5ක් පිළිබඳව. ඉතින් මේක තියෙන විශේෂත්වය තමයි උසස් පෙළ කරපු ඒ වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපන හදාරන සහ වැඩිදුර අධ්‍යාපන හදාරන බලාපොරොත්තු වෙන ඕනෑම කෙනෙකුට මේ වීඩියෝව වැදගත් වෙන්න පුළුවන්. ඔයාලට හිතෙන්න පුළුවන් ඇයි විශේෂ ශිෂ්‍යත්ව 5ක් ගැන මම කතා කරන්නේ කියලා. ඒකටත් හේතු තියෙනවා. ඕනෑ තරම් ශිෂ්‍යත්ව තියෙනවා. විදේශ අධ්‍යාපනය වෙනුවෙන් ලබා ගන්න පුළුවන්. ඒකට හේතු මම කියන්නම්. ඇයි මම 5ක් ගැන කතා කරන්නේ? පළවෙනි කාරණාව තමයි මේ ශිෂ්‍යත්ව අපේ ශ්‍රී ලාංකීය සිසුයන්ට විවෘතයි නිතරම. ඒ කියන්නේ අඳුම් කරන්න පුළුවන්. දෙවෙනි කාරණාව තමයි මේ ශිෂ්‍යත්ව ඇත්තටම සාමාන්‍ය උපාධිය කියන්නේ අපි කියන ෆස්ට් ඩිග්‍රී එක පළමු උපාධිය ඒ වගේම මාස්ටර්ස් උසස් අධ්‍යාපනය සඳහා නිතරම විවෘතයි. තුන්වෙනි කාරණාව තමයි මේ ශිෂ්‍යත්වය ඇත්තටම අපි කියන්නේ fully funded කියලා සම්පූර්ණ මුදලම ලබා දෙන. එහෙමත් නම් almost fully funded. ඒ කියන්නේ 75ක් විදියට 50ක් විදියට ලබා ගන්න පුළුවන් ශිෂ්‍යත්වය. හතරවෙනි කාරණා ඉතාම වැදගත්. මේ ශිෂ්‍යත්ව අපේ ශ්‍රී ලාංකීය ශිෂ්‍යාවන් ලබාගත්තු ශිෂ්‍යත්ව. ඒ කියන්නේ අපිට සාක්ෂි තියෙනවා. එහෙමනම් විදේශ රටකට ගිහිල්ලා ඔයාගේ උසස් අධ්‍යාපනය හැදෑරීම කියන්නේ හීනයක් නෙවෙයි. ඒ හීනය හැබෑ කරන්න පුළුවන් නැත්නම් යථාර්ථයක් කරන්න පුළුවන් මග තමයි මම මේ කතා කරන්නේ. එහෙනම් අවසාන වෙනකන් රැඳී සිටින්න මම ඔයාලට පොඩි ඉඟියක් දෙන්න මේවට ඇප්ලයි කරන්නේ කොහොමද? අයදුම් කරන්නේ කොහොමද කියලා. ඉතින් එහෙමනම් මම වැඩි කාලයක් ගන්නේ නැතුව මේ ශිෂ්‍යත්ව 5 ගැන කතා කරන්නම්. පළවෙනි ශිෂ්‍යත්වය. පළවෙනි ශිෂ්‍යත්වය ඇත්තටම ගොඩක් ජනප්‍රිය ශිෂ්‍යත්වයක්. ඔයාලට ලබා ගන්න පුළුවන් ලේසියෙන්ම චීන රජයෙන් ලබා දෙන ශිෂ්‍යත්වය. අපි කියන Chinese Government Scholarship කියලා. මේ ශිෂ්‍යත්වය ඇත්තටම ලබා දෙන චීන රජයෙන් මේ රජයෙන් දෙන ශිෂ්‍යත්වය ඇත්තටම ප්‍රථම දෙවන කියන්නේ මාස්ටර්ස් even PhD ආචාර්ය උපාධිය දක්වාම ලබා ගන්න පුළුවන්. එහෙම ගිය මම දන්න ගොඩක් දෙනෙක් ඉන්නවා. ඉතින් අනිත් දේ තමයි මේ ශිෂ්‍යත්වය fully or partially funded විදිහට ලබා දෙනවා. මේ ශිෂ්‍යත්වය ඇයි කියලා කාරණාව අපි කතා කරොත් උසස් පෙළ කරපු. ඒ කියන්නේ උසස් පෙළ ප්‍රතිඵල අනිවාර්යෙන් අනුමත කරන. ඒ කියන්නේ ඔයාලට ප්‍රථම උපාධියකට දාන්න නම් මේ ශිෂ්‍යත්වය ඉතාමත්ම සුදුසු ශිෂ්‍යත්වයක්. ඔයාගේ සහතික තියෙනවා. අනිත් දේ තමයි මේ ශිෂ්‍යත්වය ඉංග්‍රීසි මාධ්‍යයෙන් දෙන උපාධි අනුමත කරන. ඒ කියන්නේ English medium programs මේ ශිෂ්‍යත්වයට අදාළයි. අනිත් කාරණාව තමයි ඇත්තටම ශ්‍රී ලංකන්ස්ලා ඒ කියන්නේ අපි කියන්නේ highly accept කරනවා. අනුමත කියන්නේ අපේ ශ්‍රී ලාංකීය ශිෂ්‍යයන්ට මේ ශිෂ්‍යත්වය ලබා දීමේ ප්‍රවණතාවය ඉතාමත් වැඩි. එහෙමනම් පළවෙනි ශිෂ්‍යත්වය හොඳට මතක තියාගන්න Chinese Government Scholarship. දෙවෙනි ශිෂ්‍යත්වය මම කතා කරන්න යන්නේ දැන්. දෙවෙනි ශිෂ්‍යත්වය ඇත්තටම අපි කියනවා මේක ලබා දෙන්නේ හංගේරි රජයෙන්. ඇත්තටම හංගේරි කියන්නේ යුරෝපියන් රටක්. යුරෝපීය රටක්. බොහොමයක් දෙනෙක් හීන දකිනම යුරෝපීය රටකට යන ඒ රටක අධ්‍යාපනය හදාරන සහ ඒ රටක සෙටල් වෙන්න හෝ ආපසු අපේ රටට ඇවිල්ලා සේවය කරන්න. ඉතින් මේක හොඳම අනබිබවනීය අවස්ථාවක් බොහොමයක් දෙනෙකුට මේ හංගේරි ශිෂ්‍යත්වය. ඒක අපි කියන ස්පෙන්ඩියම් හංගේරිසම් කියලා. මේ ශිෂ්‍යත්වය ඇත්තටම විශේෂත්වය තමයි අර වගේම ප්‍රථම දෙවන සහ PhD ආචාර්ය උපාධිය දක්වාම මේ ශිෂ්‍යත්වය ලබා දෙනවා. ඒ වගේම මේක යුරෝප් කන්ට්‍රි එකක් යුරෝප් යුනියන් එකට අදාළ රටක්. ඉතින් ඒ කියන්නේ මේ රටට ගිහිල්ලා මේ ශිෂ්‍යත්වය ලබාගෙන අධ්‍යාපනය හැදෑරුවොත් ඒ කියන්නේ recognition එක ඔයාලට ලබා ගන්න පුළුවන්. අනිත් එක තමයි fully funded. සම්පූර්ණම ගෙවීම මේක කරනවා. ඉතින් ඇයි මේ ශිෂ්‍යත්වය කියලා මම කිව්වොත් ඇත්තටම යුරෝපියන් ගවර්න්මන්ට් එකක් මේක මේ ස්කෝලර්ෂිප් එකක්. අනිත් එක තමයි
මේ රටේ හංගේරි වල අනෙක් යුරෝපියන් රටවල් වලට වඩා ලිවිං කොස්ට් එක ඒ කියන්නේ ජීවන වියදම සංසන්දනාත්මක අඩුයි. ඉතින් ඒක ලොකු වාසියක් වෙනවා. මේ ශිෂ්‍යත්ව ලබාගෙන හංගේරි වලට ගියොත්. අනිත් දේ තමයි අර මම ඉස්සෙල්ලා කිව්ව කාරණාව ශ්‍රී ලාංකීය සිසු සියන්ව අනුමත කිරීමේ ප්‍රවණතාව ඉතාමත් වැඩි. ඉතින් එහෙමනම් ඔන්න ඔයා තවත් හිත හීනමවම ඉන්න අවශ්‍යතාවයක් නැහැ. මේ ශිෂ්‍යත්වයට සූදානම් වෙන්න ඔයාගේ ලියකියවිලි සකස් කරගන්න ඇප්ලයි කරන්න. එහෙමනම් මම කතා කරන්න යන්නේ තුන්වෙනි ශිෂ්‍යත්වය ගැන. බොහොමයක් දෙනෙක් UK කිව්වම නැත්නම් එංගලන්තේ කිව්වහම ඒක විශේෂ තලයක විශේෂ මට්ටමකින් දකින්නේ. ඉතින් එංගලන්තේ වගේ රටක ශිෂ්‍යත්වයක් ලබාගෙන ගිහිලා වැඩිදුර අධ්‍යාපනය හදාරන්න පුළුවන් නම් ඒක විශිෂ්ටයි. මේ ශිෂ්‍යත්වය අතරම අපි කියනවා චේවින් ස්කෝලර්ෂිප් කියලා. මේ ශිෂ්‍යත්වය දෙන්නේ යුනයිටඩ් කින්ග්ඩම් වලින්. හැබැයි මේ ශිෂ්‍යත්වය ලබා ගන්න පුළුවන් මාස්ටර්ස් ලෙවල් එකට විතරයි. ඒ කියන්නේ පෝස්ට් ග්‍රැජුවේට් ලෙවල් එකට විතරයි. මෙතෙන්දී ඒ කියන්නේ විශේෂත්වයක් තියෙනවා. ඒ කියන්නේ අපේ පළමු උපාධිය හදාarලා සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඒ ලියකියවිලි අපි ළඟ තියෙන්න ඕනේ. ඒකෙන් තමයි අපිට ඇප්ලයි කරන්න පුළුවන්. නමුත් මේ ශිෂ්‍යත්වය fully funded. ඒකයි අනිත් වටිනාකම. ඉතින් ඔයාට මම කිව්වොත් ඇයි මේක විශේෂ වෙන්නේ? ඇයි කියලා කිව්වොත් පළවෙනි දේ තමයි එංගලන්තේ කියන්නේ එක පැත්තකින් කියන්නේ බොහොමයක් රටවල් අනුමත කරන අපි කියන රිකග්නිෂන් තියෙන රටක් සහ ඒ අධ්‍යාපනය world recognized. අනික කාරණා තමයි මේ ශිෂ්‍යත්වය වුණත් world famous scholarship එකක්. ඉතින් ඔයා මේක ගත්තා කියන්නේ ඔයාට හරි ආඩම්බරෙන් කියන්න පුළුවන් මේ ශිෂ්‍යත්වය ගත්තු ශිෂ්‍යෙක් කියන එක. අනිත් දේ තමයි මේක ගොඩක් වෙලාවට මේ නායකත්වය කියන්නේ leadership and career focus එකක් දෙනවා මේ ශිෂ්‍යත්වය හරහා. නායකත්වය ඒ වගේම වෘත්තීය පැත්තෙන් වැඩි දියුණු කරන්න උත්සාහ කරන එක හරි වාසියක් වෙනවා. අනිත් දේ තමයි මෙතනදී දෙන ඒ කියන්නේ අපේ ශිෂ්‍යත්වයේ හරහා ඒක ලබා ගන්න අයට අනිවාර්යයෙන්ම එයා ටිකට්ස් ඒ වගේම ටියුෂන් ෆීස් ලිවිං එක්ස්පෙන්සස් මේ තුනම ලබා දෙනවා. ඒ කියන්නේ fully funded. ඉතින් ඒක ලොකු වාසියක් වෙනවා. ඉතින් ඔයාට මේ ශිෂ්‍යත්වය ගැන සලකලා බලන්න පුළුවන් ඔයාට වැඩිදුර අධ්‍යාපනයට ඔයා බලාපොරොත්තුවක් තියෙනවා නම්. හතරවෙනි ශිෂ්‍යත්වය ලේසියෙන්ම ලබා ගන්න පුළුවන්. ඒක ඉතාම ජනප්‍රිය ශිෂ්‍යත්වයක් විදේශ අධ්‍යාපනය සඳහා Erasmus Mundus මාස්ටර්ස් ඩිග්‍රී එක. මේක හරිම ජනප්‍රිය සහ මේක ලබාගත්තු අය ගොඩක් ඉන්නවා ශ්‍රී ලංකාවේ. මේක දෙන්නේ ඇත්තටම යුරෝපියන් කන්ට්‍රීස් කීපයක් එකතු වෙලා. ඒ කියන්නේ රටවල් කීපයකට මේක ලබා ගන්න පුළුවන්. එතනදී මාස්ටර්ස් ලෙවල් එකට තමයි අපහු මේක දෙන්නේ. අර මම කිව්වා වගේ ෆස්ට් ඩිග්‍රී එක පළමු පන්ති ඒ කියන්නේ පළමු උපාධිය සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. සහ මේකත් fully funded. ඉතින් ඔයාගේ අර යුරෝපීය රටකට ගිහිල්ලා ජීවත් වීමේ සිහිනයක ඔයා ඉන්නවා නම් ඒ රටක විදේශ අධ්‍යාපනය ලබාගෙන ඔයා පුජ්‍යලෙක් විදියට වැඩි දියුණු වෙන්න බලාපොරොත්තුවක් කරුණක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේ ශිෂ්‍යත්වය පිළිබඳව අවධානය දෙන්න මේ ශිෂ්‍යත්වයට අයදුම් කරන්න සූදානම් වෙන්න. ඇයි මේක ඇත්තට විශේෂ? ඔයාට පුළුවන් මේ ශිෂ්‍යත්වය හරහා රටවල් යුරෝපීය රටවල් කිහිපයක මේ හැදෑරීම කරන්න. ඒ කියන්නේ විසිට්ස් යන්න පුළුවන්. ඉතින් ඒක ලොකු වාසියක්. අනිත් දේ තමයි මේක සැලකෙන one joint degree එකක් විදියට. ඒ කියන්නේ ඒක joint degree එකක් විදියට සැලකනවා. ඒ වගේම මේකේ තියෙන අපි කියන අර high academic value එක. academic value එක තාමත් සංසන්දනාත්මකව ඉහළයි. ඉතින් ඔයාට බලාපොරොත්තුවක් තියෙනවා නම් වැඩිදුර අධ්‍යාපන යුරෝපීය කලාපයට යන්න අනිවාර්යයෙන් මේක Erasmus Mundus මාස්ටර්ස් ඩිග්‍රී ස්කෝලර්ෂිප් එක ඉතාමත් වැදගත් වෙන්න පුළුවන්. එහෙමනම් අපි හරියමු පස්වෙනි ශිෂ්‍යත්වයට. ඇත්තට මේ ශිෂ්‍යත්වය ලබා දෙන්නේ ඕස්ට්‍රේලියන් ගවර්න්මන්ට් එකෙන්. මොකද ඕස්ට්‍රේලියා පැත්තට යන බලාපොරොත්තුවක් තියෙනවා. ඒ ඩිග්‍රී එක තමයි ඕස්ට්‍රේලියා අවෝඩ් ස්කෝලර්ෂිප් එක. මේක දෙන්නේ ඇත්තටම නැවතත් මාස්ටර් ලෙවල් එකට. ඒ කියන්නේ පළමු උපාධිය සම්පූර්ණ කරලා තියෙන්න ඕන. ඕස්ට්‍රේලියා රජයෙන් තමයි මේක ලබා දෙන්නේ.
සම්පූර්ණයෙන්ම ගාස්තුව يعني fully funded අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේක ඇහුවොත් ඇයි අපි කතා කරත් ඇයි මේක විශේෂ කියලා මේක ඇත්තට විශේෂ වෙන්න හේතු තමයි කියන්නේ ශිෂ්‍යත්වය ලබා ගන්න පුද්ගලයාව සම්පූර්ණයෙන්ම ශක්තිමත් කරන්න. ඒ කියන්නේ strong development focus එකක් මේකේ දෙනවා. ඒ වගේම මෙතනදී බොහොමයක් වෙලාවට post study impact එක හරිම වැඩි. මේ කියන ඔස්ට්‍රේලියා award scholarship ගත්තොත් ඒ කියන්නේ ශිෂ්‍යත්වය අරගෙන සම්පූර්ණ කළා රැකියාවකට අයදුම් කරනකොට වැඩි ප්‍රවණතාවයක් තියෙන රැකියාව ලබා ගැනීමේ රෙකග්නිෂන් එකේ වැඩි අගයක් ලැබෙනවා. ඉතින් මේ ශිෂ්‍යත්ව 5 ගැන තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු උනේ. ඇත්තට මම ආරම්භයේදීම කිව්වාට ඉඟියක් දෙන්නම් මේ ශිෂ්‍යත්ව 5ට කොහොමද අයදුම් කරන්නේ කියන එක ගැන. ඇත්තටම මම කරන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. මම අර එකිනෙක කතා කරගෙන ගියානේ. ඒ කතා කරගෙන ගිය නම් අරගෙන ඉන්ටර්නෙට් එකේ ටයිප් කරන්න. ටයිප් කරලා සර්ච් කරලා බලන්න. ඒක ඉබේම එනවා. විස්තර ඔක්කොම එනවා. එහෙම ඒ කියන්නේ ඔයාලට තව ප්‍රශ්න ගැටලු මොනවා හරි තියෙනවා නම් මේක මේ වීඩියෝ යටින් කමෙන්ට් කරන්න ප්‍රශ්න කරන්න අනිවාර්යෙන් මම ඒකට රිප්ලයි කරන්නම්. ඇත්තටම මම හිතනවා මේ වීඩියෝ ඉතාම ප්‍රයෝජනවත් වේවි වැඩිදුර අධ්‍යාපනයට විදේශ ශිෂ්‍යත්වයක් ලබාගෙන යාමට සීන දකින අයට. ඒක නිසා මේ වීඩියෝවට ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න හැකි තරම් ඔයා කරන්නේ ඒක සේවයක් මාත් එක්ක එකතු වෙන්න ඒ සේවය ඉදිරියටම ගෙනියන්න. සෑම දිනාටම සුබ දවසක්.